අයල් හැමෝටම ඉතින් පළවෙනි අදියරේ අස්වැසුම හම්බෙන්නේ නැති කට්ටියගේ නම් ලිස්ට් එක ඒ වගේම ඔයාලට ලැබෙන අයගේ නම් ලිස්ට් එක අද ඔයාලට දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම අස්වැසුම ජනවාරි මාසයේ අස්වැසුම පළවෙනි අදියර කට්ටියට දෙයිද? ඒ වගේම මාස 3ක් වැඩි කරලා මේ අවුරුදු සමය නිසා උස්ත සමය නිසා ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මාස 3ක සල්ලි ඔයාලට ලැබෙයිද පළවෙනි අදියර කට්ටියටත්. ඒ ගැන තමයි කතා කරන්නේ. මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්නවා නම් එකම channel එක තමයි මගේ channel එක. ඉතින් මගේ channel එකෙන් තමයි මේ හැම තොරතුරක්ම ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ හරියටම. ඉතින් තාමත් ඔයාලා මගේ channel එකට එකතු වෙලා නැත්නම් මේ channel දෙකටම එකතු වෙන්න අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට අලුත් වීඩියෝ බලන්න මෙන්න මේ විදිහට තමයි ඔයාලට channel එකට එකතු වෙන්න තියෙන්නේ. මෙන්න මේ ඊතලෙ පෙන්න තැනින් ඔයාලට ටච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. bell icon එකක් එනවා. මෙන්න මේ විදිහට ඔයාලට ටච් කරපු ගමන් එතන ආපහු මෙන්න මෙතන all කියලා තියෙනවා. මෙන්න මෙතනින් ඊතලෙ පෙන්න තැනින්ම ඔයාලා ආපහු ටච් කරගන්න. ඊට පස්සේ ඔන්න ඔයාලට හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. එකතු වුණ ගමන් ඔයාලට මේ වගේ අලුත් වීඩියෝ තිබුණොත් ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය විදිහට එකතු වුණොත් තමයි මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් බලමු පළවෙනි අදියර කන්ටියට කොහොමද මේක වෙන්නේ කියලා. පළවෙනි අදියර කන්ටියට මෙන්න මේ කියන අයගේ තමයි නම් ලිස්ට් එක මම කියන්නම්. මෙන්න මේ කියන අයගේ අනිවාර්යයෙන්ම ඔයාලට ලස්සසුම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කියන අයගේ 2022 හොඳට මතක තියාගන්න පළවෙනි අදියරේ අදියර දෙකට ඔයාලා ගොඩක් පටලවාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට අපි දෙවෙනි අදියර කියනවා. ඉතින් කෝල් අරගෙන දැන් 10 15කට වැඩිය කෝල් ආවා දවසට විනාඩි 10 15ක් ඇතුළත. ඉතින් මොකද මේ අපි දෙවෙනි අදියර අපිට නැද්ද කියලා ඊට පස්සේ ඇහුවට පස්සේ කියනවා යාලා 2022 ඉඳන් ගන්නවලු. එතකොට ඒක නිසා පටලවා ගන්න එපා. මෙන්න මේ විදිහට ඔයාලා 2020 ඔයාලට අස්වැසුම කවද්ද හරියටම ලැබුණේ කියලා ඔයාලා තීරණය කරන්න ඕනේ. ඔයාලට බැංකුවට බැංකු පොත ලකුණු කරනවා නම් බැංකු පොතෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මාක් කරලා තියෙන 2000 කීයෙන්ද ඔයාලා අස්වැසුම ලැබෙන්නේ කියලා. නැතිනම් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව සිස්ටම් එකට ගිහිල්ලා සිස්ටම් එකට අස්වැසුම මුදල් වැටිච්ච දවස් ඉඳන් ඔන්න ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලට කවද්ද ඉඳන්ද අස්වැසුම ලැබෙන්නේ කියලා. එතකොට ඔයාලා කීවෙනි අදියරේද ඒ වගේම ඔයාලා 2000 කීයේද කියලා ඔයාලට හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 2022. ඒ කියන්නේ ඔයා අස්වැසුම ගත 2022 නම් ඔයාලට අස්වැසුම නැති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් දුරට අස්වැසුම දෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ අයට මේ විදිහට දෙසැම්බර් මාසෙන් අවසන් කරනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ ජනවාරි මාසයේ අස්වැසුමක් නැහැ යාලට. ඒ වගේම ඔයාලා 2023 නම් ඔයාලට 2026 ජූනි වෙනකන් ඔයාලට අස්වැසුම ලබා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලා 2023 ගත්ත කෙනෙක් නම් ඔයාලට තව මාස ගාණක් තියෙනවා. ඒ වගේම ඔයාලා 2022 ගත්ත කෙනෙක් නම් ඔයාලට අස්වැසුම නැහැ. ඉතින් අස්වැසුම ජනවාරි මාසේ හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැනට තියෙන තොරතුරුත් එක දැනට දැනගන්න ලැබිලා තියෙන තොරතුරුත් එක්ක ඔයාලට කියන්න වෙන්නේ. එතකොට මාස 3ක සල්ලි ඔයාලට ලැබෙයිද? ඉතින් මාස 3ක සල්ලි මේ විදිහට ඔයාලට පළවෙනි අදියර කට්ටියට ලැබෙයිද? ඉතින් පළවෙනි අදියර කට්ටියට මාස 3ක සල්ලි ලැබෙන්නේ නැහැ. ඉතින් මොකද මේක දුන්නේ ඉතින් මේ විදිහට දෙවෙනි අදියර කට්ටියගේ අරියස් මුදල තමයි මේක මේ විදිහට ලබා දීලා තියෙන්නේ. ඒක නිසා ලැබෙනවා නම් අනිවාර්යෙන් මම channel එකකින් අරගෙන එන්නම්. දැනට එහෙම තොරතුරක් නැහැ. පළවෙනි අදියර කට්ටියට මාස 3ක සල්ලි දෙනවා කියලා. ඉතින් මෙන්න මෙතන පළවෙනි අදියර කට්ටියගේ 2023 කට්ටියට තමයි මේ විදිහට ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති මම දෙවෙනි අදියර කියලා වෙලා මේ විදිහට කෝල් කරන්නවත් ඒ වගේම දැනගන්න දෙයක් කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. දැන් ඔයාලට තේරෙන්නේ නැති ඔයා කීවෙනි අදියරද? ඒ වගේම ඔයා අයිති වෙන්නේ කීයටද? ඒ වගේම ඔයා අයිති වෙන්නේ 2023ටද 22ටද? ඒ වගේම 2025ටද කියලා ඔයාටම තීරණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දෙවෙනි අදියර කියන්නේ 2025 කට්ටියට. ඒ කියන්නේ 2025 අස්වැසුම් දුන්න කට්ටියට තමයි මේ අවුරුද්දේ අස්වැසුම් දුන්න කට්ටියට තමයි 2025 දුන්න කට්ටියට තමයි ඔයාලා මතක තියාගන්න දෙවෙනි අදියර කට්ටිය කියන්නේ නැතුව 2023 දුන්න කට්ටියට දෙවෙනි අදියර කියන්නේත් නැහැ 2022 දුන්න කට්ටියට දෙවෙනි අදියර කියන්නේත් නැහැ. යාලා පළවෙනි අදියරට තමයි අයිති වෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට හරියටම තේරුම් කරලා දුන්නා. ඉතින් ඒ වගේම ලැබිච්ච මුදල් පළවෙනි අදියර කට්ටියට දෙවෙනි අදියර කට්ටියට මේ විදිහට අස්වැසුම් මුදල් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච කට්ටියට බැංකුවට එන කවද්ද කියලා ඉස්සරහට මම තොරතුරු අරන් එන්නම්. ඉතින් ඔය දේ පැහැදිලි කරන්න තමයි මට ඕනකම තිබුණේ. ඉතින් පළවෙනි අදියර කට්ටියටත් අස්වැසුම් මුදල් මේ විදිහට ජනවාරි මාසේ අනිවාර්යෙන් වැටිච්ච ගමන් මම ටක් ගාලා ඔයාලට අරගෙන එන්නම් පළවෙනි අදියර කට්ටිය කියන්නේ 2023 කට්ටියට. ඉතින් මේ විදිහට වැටිච්ච ගමන් ටක් ගාලා මම අරගෙන එන්නම් බැංකුවට ගන්න වෙන්නේ කවද්ද ඒ තොරතුරු ඔක්කොම අරන් එනවා. ඒ වගේම පාසල් ලමුණු දෙන්න දීමනවත් ඔක්කොම අරගෙන එනවා. ඉතින් ඒ දේවලුත් ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මගේ channel එකෙන්. මගේ channel එකට තාමත් එකතු වෙලා නැත්නම් දැන් මේක එකතු වෙන්න. ඒ වීඩියෝ වලින් හම්බෙමු ඔයාලා හැමෝටම සුබ දවසක්.